guys, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයගොල්ලන්ට අරන් ආවා හුඟ දවසකට පස්සේ ඩේ vlog එකක්. දැන් නම් වෙලාව 10 විතර වගේ වෙලා තියෙන්නේ. ඉතින් අද අපි බලමු අද දවස මගේ කොහොමද ගෙවෙන්නේ අපි මොනවද කරන්නේ කියලා. ඉතින් අද vlog එකෙන් මම ඔයගොල්ලන්ට oil treatment කරන එකක් ගැන කියලා දෙනවා. ඒකෙදි ඔයගොල්ලන්ට කොණ්ඩේ වහගන්න පුළුවන් ක්‍රම දෙක තුනක් කියලා දෙනවා. සහ තව ඔයගොල්ලන්ට face pack එකක් සහ face scrub එකක් හදාගන්න විදිහත් මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් ඉතින් මම තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් දෙක අපි යමු අපේ වීඩියෝ එකට. මුලින්ම අපි උදේට කාලා ඉමු. ඊට පස්සේ මගේ තව පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒ ටිකත් කරලා අපි හම්බෙමු. ඉතින් දැන් වෙලාව 12:00 විතර වගේ. දැන් අපි යමු අපේ oil treatment එක කරගන්න. මේ මම අද මේ oil treatment එකට ගන්නේ මේ මම අර කලින් වීඩියෝ එකක් දාලා තිබුණේ ඔයාලට oil එකක් හදාගන්න විදිහ. අන්නේ oil එක හදාගන්න විදිහ තමයි oil එක තමයි මම අද use කරන්නේ මම කොණ්ඩෙට. මට දැන් කොහොම හරි මාසෙක විතර ඉඳන් oil treatment කරන්න බැරි වුණා. මේ oil කරන්න බැරි වුණා. එතකොට තව මොනවාද? skin care හරියට කරගන්න බැරි වුණා. මොකක්වත් පැක් එකක්වත් කිසිම දෙයක් use කරන්න බැරි වුණා. මේ ඇත්තම කිව්වොත් මට මාව හරියට මිස් වුණා. අර මේ වෛරස් එක හැදුනට පස්සේ ඔන්න දැන් තමයි මට ටිකක් හොඳ. මේ ඉතින් අනේ අම්මෝ එයාලා නම් පරිසංගෙන් ළමයි හදාගන්නන් එපා. ඒක එළියට යනවා නම් මාස්ක් එකක් දානවා නම් ගොඩක් හොඳයි. මේ තාමත් ඒ වෛරස් එක තියෙනවා කියලා මේ මට මගේ යාළුවෙකුටත් මේ ළඟදී හැදිලා තිබුණා. මේ හරි අමාරුයි ඉතින් ඒක හැදුනට පස්සේ. ඉතින් එහෙනම් අපි දැන් යමු අපි අපේ oil treatment එක කරන්න. මම අද ගන්නේ අර එදා මම හදපු oil එක මම කිව්වත් වගේ. මේකට මම දාලා තියෙන්නේ ඒ oil එක හදන විදිහ බලන්න ඕන නම් මේ මම channel එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා. චුට්ටක් පහළට ගිහින් බලන්න. ඉතින් දැන් අපි මේ oil එක use කරමු. දැන් මම oil treatment එක කරනවා. ඊට පස්සේ මම ආයි කෝපි මේ scrub එක කරනවාද මේ පැක් එකක් නම් දාන්න නැහැ. මොකද මේ මෙහෙට මේ වහිනව මේ 12:00 එක දෙක වෙද්දි කොහොමත් වහිනවා. එතකොට අර පැක් එකක් හදාගෙන දාන්න කාලයක් නැහැ බලමු. හැදුවොත් මම ඔයගලන්ට අරන් ඉන්නම්. මේ දැනට ස්ක්‍රබ් එක කරනවා. නැත්නම් මගේ ගාව මේ අර තියෙනවනේ අර මේ මොනවාද? ජැනට් එකේ මේ සූතින් පැක් එක. ඒක යූස් කරන්න බයයි මේ කිප්පැලෙනවා ඒකට. ඒක නිසා තමයි ඒක යූස් කරේ නැත්තේ. මේ බලමු. එහෙම නැත්නම් ඒක යූස් කරනද මොකද්ද කියලා මම කියන්නම්. දැන් අපි හොඳට කොණ්ඩේ තියෙන ගැට කඩා ගමු. එහෙනම් සෙක්ෂන් වලට මේ සෙක්ෂන් වලට වෙන් කරගෙන ගැට කඩා ගන්න ඕගොල්ලෝ. මේ නැත්නම් අර ගොඩක් කොණ්ඩේ කැඩෙන්න බලනවා. සහ ඕගොල්ලෝ කොණ්ඩේ අවුල කඩනකොට මෙන්න මේ යටේ ඉඳන් මෙන්න මේ මෙහි ඉඳන් තමයි අවුල කඩන්න ඕනේ. යටේ ඉඳන් තමයි උඩට අවුල කඩාගෙන ඉන්න ඕනි. නැත්නම් කොණ්ඩේ ගැලවෙන ප්‍රමාණය වැඩි. මෙන්න අපි අවුලත් හොඳට කඩාගෙන කොණ්ඩේ මේ දෙකට බෙදාගෙන අපි oil treatment කරමු. මම කියවනේ අර කොණ්ඩේ වවා ගන්න පුළුවන් මේ ක්‍රම දෙක තුනක් කියනවා කියලා oil treatment එකත් එක්ක. මම කියලා දෙන්නම් අද. සමහරක් අය නම් දන්නවත් ඇති ඉතින් මේවා. කමන්නේ ඉතින් අපි නොදන්න අය කියලා දෙමු. මෙන්න එහෙනම් මම මේ කොණ්ඩේ දෙකට බෙදා ගන්නවා. මේ ඔයාලා මේ මොනවාද? කොණ්ඩේ පීරනකොට පුළුවන් නම් අර ලොකු දැති තියෙන පනාවක් ගන්න. ඒක හොඳයි. එතකොට කොණ්ඩේ කැඩෙන්න බලලා මේ ප්‍රමාණය අඩු වෙනවා. මම කරගෙන මේ මොගේ මෙන්න මේ විහිම එක අර වෙයි ලෝගෙන් වගේ. ඇයි මාසකින් විතර මේ ඔයිල් කරේ නැහනේ. ඊට පස්සේ මෙහෙම අල්ලට ටිකක් අරගෙන මම කිසිම ඔයිල් එකක් ළමයි එකපාරේ මේ ඔලුවට දාන්නේ නැහැ. මාර්ගෙන හොඳට රබ් කරලා මම හොඳට මේක කරලා තමයි දාන්නේ. මේ දැන් අපි මේ මුලින්ද ගන්න මේ කොණ්ඩේනේ. ඒක නිසා තමයි හරම කරන්නේ. නැත්තම් ඔලුවට මේක දැන් අපි ස්කැල්ප් එකට දානවා. අපේ මුලින් ගත්ත ළමයි අන්න ඒක නම් ගොඩක් හොඳයි මේ ඔයිල් කරනකොට එහෙම නැත්නම් අපි අර මේ කොණ්ඩේ ටෝන කරනකොට එහෙම ඒක හොඳයි මේ අර මේ ඒක මගේ අතින් නෙමෙයි ඒක අපේ මල්ලි හරි අපේ අම්මත් සමහර වෙලාවට ඔයිල් කරද්දි මේ ඒක ගන්නවා කාගේ අතින් කැල්ලා
මගේ අතින් හරි මල්ලි අතින් හරි තමයි කැඩෙන්නේ නැත්තේ. මගේ අතින් නෙමෙයි කැඩෙන්නේ. අර මේ බොටල් එකත් එක තින්නේ අර මේ ඔයිල් කරන්න. අන්න ඒක දැන් ආයි එකක් ගෙන ගන්නවද කියලා බැලුවේ මේ බලමු. තෙමු මොඩ එකක් දාන්න හිතෙනවා. දැන් අර මේ තිබුණේ මේ පාර්සල් එන්න නැති ප්‍රශ්නයක් අන්න ඒක නිසා තමයි දැම්මේ නැත්තේ. බලමු. පොඩක් ඒක ගැන හොයලා බලන්න ඕනේ ඔඩ එක දාන්න. මේ අගිසි වලට නම් බයින්දෝ කොහොම මේ දාන්න දැන් කොහොමත් නාන්න ඉන්නේ. හරි මම තෙල් ටික මේ සම්පූර්ණයෙන්ම ගාගත්තා හොඳට. ටිකක් වැඩිපුරත් එක්ක ගාගත්තා. දැන් මම මේ හරි මම අර කිව්වේ මේ මොකක්ද දන්නවද ඔයාලට කොණ්ඩේ ආගන්න ටිප්ස් කියලා. මේ ඔයාලා දැන් මෙහෙම තියෙද්දි නිකම්මනේ කොණ්ඩේ පීරන්නේ. නේද? එහෙම නැතුව ඔයාලට පුළුවන් මේ කොණ්ඩේ මෙහෙම අරගෙන මෙහෙම මේ අරගෙන පොඩයි ඉස්සෙල්ල පීරගෙන. මෙහෙම කොණ්ඩේ අරගෙන හොඳට පීර ගන්න. මේ කොණ්ඩේ මෙහෙම හදාගෙන මේ ඉස්සර පැත්තට කොණ්ඩේ දාගන්න ඕන. හරිද? මෙන්න මේ පැත්තට කොණ්ඩේ දාගෙන පේනවද? මේ පැත්තට කොණ්ඩේ දාගෙන මේ විදිහට කොණ්ඩේ දමාගෙන ඉස්සරහා පැත්තට 30 පාරක් ඕන. 30 පාරක් හරියටම කොණ්ඩේ පහළට පීරන්න ඕනේ. අපි 30 පාරක් පීරගමු. ඒ විදිහට කොණ්ඩේ ඉස්සරහට දාලා මෙහෙම පහළට දාලා කොණ්ඩේ 30 පාරක් හරියටම කොණ්ඩේ පීර ගන්න ඕනි. ඊට පස්සේ ඒක එක ටිප් එකක්. එතකොට තව එකක් තමයි ඔයගොල්ලෝ නානකොට සාමාන්‍යයෙන් අපි නානකොට මේ මෙහෙම මේ විදිහට නාන්නේ. කියන්නේ කොණ්ඩේ හැම පහළට දාන්නේ. පහළට දාන්න නැතුව කොණ්ඩේ මෙහෙම ඉස්සරහට දාලා දැන් අර කොණ්ඩේ පීරුවා වගේ කොණ්ඩේ ඉස්සරහට දාලා නානව නම් ගොඩක් හොඳයි. එතකොට කොණ්ඩේ ඉක්මනට වැවෙන්න බලනවලු. ඉතින් මම මේක කරා. ඇත්තට මම මේක කරලා බැලුවා කොහොමද මේ ඇත්තට මේක රිසල්ට් එකක් තියෙනවා. මොකක්ද කියලා. දැන් මම මේක කරලා දැන් විනාඩි දැන් ඔයිල් ට්‍රීට්මන්ට් එක කරපු නිසා විනාඩි 20ක් විතර ඉඳලා මම නා ගන්නවා. එතකොට නානකොට මම මේ කෝෆි ස්ක්‍රබ් එක කරනවා. දැන් ඒක මට ඒකේ වීඩියෝ එකක් මෙන්න මේ වගේ අපිට කොමාරිකා කෑල්ලක් ඕනේ. ඊට පස්සේ කෝපි ඕනි. ඊට පස්සේ මී පැණි ඕනි. ඊට පස්සේ සීනි පොඩ්ඩකුත් අපිට ඕනි මේකට. දැන් අපි මේ ටික මේ පොඩක් හදාගෙන ඉන්නවා. මේ ටික හදාගෙන. මේකට දැන් මම ගත්තේ කොමාරිකා අරන් තියෙනවා. ඊට පස්සේ සීනි අරන් තියෙනවා. ඊට පස්සේ කෝපි අරන් තියෙනවා. ඊට පස්සේ මම මේ සයිඩ් එකේ තියෙන්නේ මේ මොනවාද මම බීට්රූට් අයිස් කැට හදා ගන්නවා. බීට්රූට් විෂ දාලා අයිස් කැට හදා ගන්නවා. අන්නේ හයි ළමයි ඔන්න මම වොෂ් එකක් දාගෙන ආවා. දැන් තමයි මම මේ වොෂ් එකක් දාගෙන ආවේ. දැන් වෙලාව 3:20 විතර වගේ වෙලා මගේ පොඩි වැඩ වගේක් තිබුණා. මම කිව්වනේ මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරලා මම මේ පැය භාගයක් වගේ තියෙන්නේ කියලා. ඒ වුණාට ඒක පැයක් විතර තිබුණා. ඊට පස්සේ ඔහොම දිච්ච වැඩ ටිකක් කරගෙන දැන් තමයි මම වොෂ් එකක් දාගෙන ආවේ. මේකට අද තාම වැස්සේ නෑ. තාම හොඳට අර ඉර එහෙම තියෙනවා. ඉර පායල එහෙම. තාම වැස්සේ නෑ මෙහෙට. ඉතින් බලමු ඊළඟට මොකද කරන්න කියලා. මම තාම දවල්ට කාලත් නෑ. බලමු මොකද වෙන්නේ කියලා. මගේ මේ නේල්ස් ටිකත් මේ මොකද්ද නේල් පොලිෂ් එකක් ඇප්ලයි කරගන්න ඕනේ. නේල් කලර් එකක් මේ ටිකක් දැන් ගිහින් තියෙන්නේ. එහෙනම් අපි දැන් ඒක ඇප්ලයි කරගෙන ඉමු. හරි යා. ඉතින් ඔන්නකොම තමයි අද මගේ ෆ්‍රී දවස ගෙවුනේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. දැන් වෙලාව 6ට ළඟයි මං හිතන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලට ඊළඟට ඕන වීඩියෝ එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න සහ ඔයගොල්ලෝගේ ලස්සන කමෙන්ට් එකක් පහලින් දාගෙන අමතක කරන්න එපා. Bye.